ඔන්න අපි අද කතා කරන්නේ ලෝකෙ ලොකුම මකුළුවා ගැන. මේ මකුළුවා තමයි ගොලියත් බර්ඩ් ඊටර්. ඉතින් නමේම තියෙනවා මේ මකුළුවගේ භයානකකම. මොකද මෙයා කුරුල්ලන්වත් කනවා. මේ මකුළුවව දැකගන්න පුළුවන් වෙන්නේ උතුරු හා දකුණු ඇමරිකාවේ නිසා මේක දැකලා බය වෙන්න එපා. මොකද මේ මකුළුවෝ ලංකාවේ නෑ. ගොලියත් බර්ඩ් ඊටර් මකුළුවගේ බඳ කොටසේ දිග අඟල් 5ක් විතර ඇති. ඒ කියන්නේ මිනිස් අත්ලක් විතර. මේ මකුළුවගේ කකුල්වල දිගත් එක්ක බැලුවම මෙයා අඟල් 12ක් විතර ලොකුයි. ඒ කියන්නේ ලොකු පිඟානක් විතර ඇති. බර ග්‍රෑම් 175ක්. මේ මකුළුවා දුඹුරු වර්ණයේ ප්‍රභේද ගණනාවකින් දැක ගන්න පුළුවන්. මේ වර්ගයේ ගැහැණු සත්තු අවුරුදු 4කින් වගේ තමයි පරිණත වෙන්නේ. ඉතින් මේගොල්ලන්ගේ උපරිම ආයු කාලය අවුරුදු 25ක් විතර. ඒත් පිරිමි සත්තු නම් ජීවත් වෙන්නේ අවුරුදු 6ක් වගේ තමයි. ගැහැණු සතා වරකට බිත්තර 100ක් 200ක් වගේ ගාණක් දානවා. මාස 2ක් විතර ගිහින් තමයි පැටවුන් බිහි වෙන්නේ. මේ මකුළුවකට සෙන්ටිමීටර් 3ක් වගේ ලොකු දත් තියෙනවා. දත් කිව්වට අඬු වගේ දෙයක්. ඒ වගේම මෙයා විෂ සහිත මකුළුවෙක්. බඹරෙක් දෂ්ට කළා වගේ විසක් තමයි මෙයාගේ තියෙන්නේ. ආරක්ෂාවට තර්ජනයක් වුණොත් විතරයි මෙයා මිනිස්සුන්ට දෂ්ට කරන්නේ. මෙයා වැඩිපුරම කන්නේ පණුවන්, මීයන්, ගෙම්බන්, කටුස්සන්, සර්පයන් වගේ සත්තුන්ව. බර්ඩ් ඊටර් වුණාට මෙයාට කුරුල්ලෝ අල්ලගන්න එක ඒ තරම් ලේසි නෑ. මේ මකුළුවා සූරිනාම්, ගයනා, ප්‍රංශ ගයනා, බ්‍රසීලය, කොලොම්බියා, වෙනිසුලා වගේම ඇමසන් වැසි වනාන්තරයේත් ගුහාවල ජීවත් වෙනවා. රැට තමයි ගොදුරු හොයාගෙන එළියට එන්නේ. මෙයාගේ විද්‍යාත්මක නාමය තෙරපෝසා බ්ලොන්ඩි. දකුණු ඇමරිකාවේ මිනිස්සු නම් මේ මකුළුවවත් ආහාරයට ගන්නවා.